එකක් පොඩි සදේශය බුද්ධ සේවාව මතනවා. මම කතා කරේ මගේ යාළුවා දැන් දවස් 3ක විතර ඉඳන් අතුරුදහන්. ඒ අතුරුදහන් වෙච්ච කෙනා මොන අපරාධකද? එයා මෙහෙනම් නෙමෙයි. එයා පොළොන්නරු. හලෝ අම්මේ. ඔව් මගේ රත්තරන් පුතේ. ඔයා කෝල් එකක් ගන්නකම් මම බලන් මට හිටියේ. ජොබ් එකක් හම්බුණා. කටවහක් වදින්න එපා මගේ ළමයට. කොළඹ ගාමන්ට් එක අම්මේ. දැන් කොහෙද නතර වෙලා ඉන්නේ? ඒ ගාමන්ට් එකේ ඉන්න අය මට බෝඩිමක් හොයලා දුන්න ළඟින්ම. හොඳයි මගේ රත්තරන්. ඉන්නකෝ මම පඩි ගත්තම අම්මට සල්ලි දාන්නම්. එහෙම ප්‍රශ්නයක් නෑ පුතේ. මට ආව තේරෙනවා අම්මේ. හරි මට බෝඩිමට යන්න පරක් වෙනවා. මම තියෙනවා. ඉතිසරණයි. අක්කේ කවුද? ඔයා කවුද? අක්කේ අර මම බෝඩ් වෙන්න ආවේ ගාමන්ට් එකෙන් එව්වේ. මාත් ඒ ගාමන්ට් එකෙම තමයි වැඩ කරන්නේ. අද මන් නිවාඩු. එන්න යන්ගේ ඇතුළට. මේක තමයි ගෙදර. මේ තියෙන්නේ කැම්මන්ද. අර කාමරේ තමයි ඔයාට තියෙන්නේ. මෙහි ඉතින් සැප නෑ. මෙහි තියෙන්නේ මෙට්ට තමයි. සැපනම් ඕනේ නෑ අක්කේ. මාසෙ අන්තිමට කීයක් හරි හම් වෙනවනේ. ඒ ටික මට හොඳටම ඇති. මේ සම්බන්ධව දැනටපත් ඔබතුමියට සැකකටු කවුරුද ඉන්නවද? අපි වහම දැනුවත් කරන්න. ඔව්. එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. හෙලෝ. හෙලෝ. බලටත් අපිම කෝල් එකක් ගන්න ඕනේ. අපිට කෝල් එකක් ගන්න බෑනේ. මේ අලුත් කැලලක්වත් ආවේ නැද්ද උඹලා බෝඩිමට? ආවා බං. අයියෝ ඒකිට නම් පාඩු ඉන්න දීපන් හොඳේ. පව් එකේ අහිංසක කෙල්ලෙක්. අනේ මේ උඹේ ඔය බයිලාව නවත්ත ගනි. කෙල්ල කොහෙද බං අහිංසක උනේ? මේ දීපන් මටත් වැඩක් කරගන්න ඔය නම්බරේ ඔයගේ. එහෙම එකපාරට දෙන්න බෑ. උඹ පොඩ්ඩක් ටෝක් කරලා බලපන්කෝ. අනේ මේ උඹ හිතුවද මට දෝදු කියලා? ගාමන්ට් යන කැලේ ටෝක් කර ඉන්න. හෙට හාෆ් ඩේ. උඹ පොඩ්ඩක් ගාමන්ට් එක ගාවට හරි පාරායිනට හරි පොඩ්ඩක් ඇවිල්ලා බලපන්කෝ. මේ ගාමන්ට් ගානට රින් ගන්න මට බෑ. මං ඕන්නම් බෝඩිම ගාවට ඇවිල්ලා පොඩ්ඩක් බලාගෙන ඉන්නම්. මේ මොකද කියන්නේ? නම්බරේ දියම් මන් දැම්ම පොඩි සපෝට් එකක් දියම් මට. බලන්නේ නෑනේ මං කිසි සපෝට් එකක් කොල්ලෙට්ට. අපෝ. වඳින්නම්. මාව නම් ওই පව්කාර වැඩ වලට ගාව ගන්න එපා. එහෙනම් ඔය කෙල්ලකට ලස්සනට අඳලා එක්කම වරෙන්. මං එනවා උඹලා දෙන්නගෙම ලස්සන බලන්න. මං තියනවා බං. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කිව්වේ ආදර සම්බන්ධයක් නේද? ඒ පුද්ගලයා ගමේ කෙනෙක්ද නැත්නම් මේ කොළඹ කෙනෙක්ද? නෑ මෙහෙ කෙනෙක්. අර කවුද අක්කේ අර? hina වෙවි මේ පැත්ත බලන් ඉන්නේ. බය වෙන්න දෙයක් නෑ. ඒ මගේ යාළුවෙක්. අපි යන්. තාක්ෂීරා දැන්ද වැඩ යල්ලෙන්නේ? ඔව්වනේ. අද හාෆ් ඩේ ඉන්න කලින් ආවා. මට අමතක වුණානේ. අද සෙනසුරාදානේ. කවුද මේ නංගි? මම මීට කලින් මේ පළාත දැකලා නැහැ. නෑ. මෙයා මේ පළාතේ නෙමෙයි. අපි ගාමන්ට් එකේ වැඩ කරන්නේ. අපි බෝඩිමේ නතර වෙලා ඉන්නේ. ගාමන්ට් එකේ වැඩ කරාට එහෙම පාටක් පේන්නවත් නෑ අප්පා. පට්ට අහිංසක පාටයි. මාර ලස්සනන්නේ තියෙන්නේ මෙයාගේ. ගාමන්ට් ආවට මෙයා O ලෙවලුත් පාස් A ලෙවලුත් පාස්. හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් නම් ගියවා ගාමන්ට් එකේ වැඩ කරන්නේ. හොන් ජොබ් එකක් හොයාගන්න තිබ්බනේ. දන්නේ නැද්ද අයියේ? ගෙවල් වලින් ප්‍රශ්න. එහෙන් අම්මට සනීප නෑ. ඒකයි මම මේක තෝරගත්තේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාව ජොබ් එක කරා යන්න. මට රිසල්ට් සීට් එක දාන්නකෝ මෙයාගේ. මම පොඩ්ඩක් ජොබ් එකක් හොයලා බලන්න. බලමු ඉස්සරහට ගේමක් ගහගන්න. බොහොම ස්තුතියි අයියේ මං ගැන හිතනවට. මොකක්ද නංගි? ඕක සුළු දෙයක් නේ. අපේ තාත්තට කිව්වා නම් හෙට උනට වඩා ජොබ් එකක් දෙයි. බලමුකෝ අපි කතා කරලා. ඉතින් බං මටත් ජොබ් එකක් හොයලා දීපන්කෝ. අනේ මේ ඔබ ගණන් පෙල්නේ. කටවහන් ඉඳපන්. වීලුවක් කරේ ඈ තරහ වෙන්න එපා. නංගි යමට අලුතෙන් ආවේ. පොඩ්ඩක් ඉන්නකෝ මං තෑග්ගක් දෙන්න. එහෙම කමක් නැද්ද අක්කේ?
එහෙම අවුලක් නෑ බං. ගනි. හරි. එහෙනම් දෙන්නම් පරිස්සමෙන් යන්න. මං යනවා ගෙවල් පැත්තට. බයි නංගි. නං. බලපන් ඔකේ මොනවද තියෙන්නේ කියලා. බත් ගමෙන් ඇවිල්ලා ඒ අයියට හොඳට සල්ලි තියනවා වගේ නේ යකි. ඕකට නම් ඇති සල්ලි යන්නේ. තාත්තට සල්ලි තියෙනවා. තාත්තගේ සල්ලි වලින් තමයි ඕක ඔය රඟන්නේ. මේ බලන්නකෝ අක්කේ සෙන්ට් එක. ලස්සනයි නේද බා? ලංකාවේ නම් මම මේ වගේ එකක් දැකලම නැහැ. උඹ හින්දා මේ ඉම්පෝට් කරලා ගෙන්න ගත්තත් දන්නේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ අක්කේ. ඒ අයියා මං අදනේ දන්නේ. කෙල්ලොන්ට විතරක් නෙමෙයි කොල්ලොන්ටත් මායන් තියෙනවා. උඹ ඔවට අහුවෙන්නේ නැති හිටපන් හොඳේ. හරි දත්ත ටික පැහැදිලි. අපේ මිස්ටර් ආයි අනිවාර්යෙන් කෝල් එකක් දෙනවා. අපි මේ සම්බන්ධව විමර්ශන කටයුතු පටන් ගන්න. මොනොත් කට උත්තරයක් ගන්න ළඟම පොලිසියට යන්න වෙයි. මිස් ඒකට කමක් නැහැ. හලෝ කවුද මේ? නංගි බබා. ඔයාට මම මතකද? අරදම සෙන්ට් එකක් දුන්නේ. අන්න යා. ඒ අයියාද? ඔයාට කොහෙන්ද මගේ නම්බර එක? ඔයාට ඒ රෙද්ද වලින් වැඩක් නෑ නංගි. කෝල් එකක් ගත්තේ කතා කරන්න. මගේ නම්බරේ සේව් කරගන්න. හරි අයියා මම සේව් කරගන්නම්කෝ. මන් දීපු සෙන්ට් එක සුවඳයිද? සුවඳයි අයියේ. මට මේ දැන් ටීකට ගානක් තාම මතක් වුණා. හරි. මතක් වුණා නම් ඉතින් කෝල් එකක්වත් දාන්න බෑ. අර අක්කගාව මගේ නම්බර එක තියෙනවනේ. මම්ම කෝල් එකක් ගන්න ගමන් හිටියානේ. හරි අයියේ හරි. මම ඔයාලට පස්සේ කෝල් එකක් ගන්නම්කෝ. හරි මැනිකේ හරි. උළුවන් වෙච්ච ගමන් කෝල් එකක් ගන්නකෝ. මං තියන්න. අක්කේ ඔයා මගේ නම්බර එක කාට හරි දුන්නද? මං කාට දෙන්නේ දන්නේ ඔයාගේ නම්බර එක? පිස්සුද? මේ අර අයියා කෝල් එකක් ගත්තා. සෙන්ට් එක දුන්නේ. මන් දුන්නේ නෑ බා. ඔය කොහෙන් හරි හොයාගන්නද? අක්කේ මොකක්ද එයාගේ නම? මන් නම් මත් හරියට දන්නේ නෑනේ. උගේ නම අවිදු. අවිදු? ලස්සන නමක් නේ අක්කේ. හැමතැනම නැති. ඇයි? හැමතැනම නැති දේවල් වලට ඔබ කැමතිද? එහෙමමත් නෑ ඉතින්. කාටද ඉතින් ලස්සන දේවල් දැක්කහම ආස හිතෙන්නේ නැත්තේ. ලස්සන උනාට කමක් නෑ. ඔය ලස්සන දේවලුත් එක්ක ඔලුව කැක්කමුකුත් හැදෙනවා. හෙලෝ. මේ බම්මේ මං එහෙම එකගේ නම්බරේ උඹට දුන්නා කියලා කියන්න එපා. වැඩේ අල කරන්න නම් එපා. පිස්සුද බං උඹට? මම මෙච්චර කාලයක් බෝ පාර දීලා නැහැ නේ කිසිම දෙයකට. හරි මට මෙතන කතා කරන්න බෑ. අනේ මේ. හරි බං. මම කියන්නේ නැහැ. තියෙනවා. තියන්. ගණන් පේල් කියලා මට එදා hina වුණානේ. බලපංගු තව ටික දවසකින් උඹට වෙන දේ. නේද? බරපතල කේස් එකක්ද දන්නේ නැහනේ. දැක්කම මල් හතයි මූනන් සුදුයි තොලුත් රතුයි. අයියා මං එන්නත් කලින් ඇවිල්ලානේ. ඔයා එන්න කලින් මං ආවා. නැත්තම් ඉතින් ඔය රස්තිය අද වෙනවනේ. මේ අදවා මාර ලස්සනයිනේ. thank you අයියේ. දැන් අපි කොහෙද යන්නේ? යන්නේ මේ ලෝකෙ මට තියෙන නිදහස්ම තැනට. ඒ කොහෙද අයියේ? මට නම් බයෙත් බෑ. ඒ මොකද නංගි? ඔයා මාව විශ්වාස කරන්නකෝ. අපි දෙන්න යන්නේ අපේ ගෙදර. අපේ ගෙදර කිව්වට ඒක මගේ ගෙදර. එහෙ කවුරුත් නැහැ. ඉන්නේ අපි දෙන්න විතරමයි. යන්. එන්න යා. ඔබ මාර අගේ
ඇයි තවත් වාහනට වෙලා ඉන්නේ? වහින්න. අයියේ බල්ලෙක් ඉන්නවනේ මට බයයි. අයියෝ එයා පන්නේ. ඔයා බහින්න. මම බොමුඩිනේ බය වුනේ. ඉතින් මේ තියෙන අපේ ගෙදර. අපි දෙන්න බැන්දට පස්සේ මේ තමයි ඉන්න වෙන්නේ. ඒ වුණාට මට බයයි අයියේ. කවුද දන්නේ ඔයා මාව බඳීද කියලා. අයියෝ මම බඳින්න ඉඳන් ඉතින් ඔයත් එක්ක යාළුනේ. නැත්තම් ඉතින් මම මෙහෙම ගෙදර එක්කන් ඉන්නේ නෑනේ. මගේ පස්සේ කොච්චරනම් කෙල්ල වෙනවද? ඒත් මට හිත ගියේ අහිංසක ඔයාට පැටියෝ. මට තිබහයි අයියේ. ගෙදරට ආවම හොඳ සලකන්නේ. යන්කෝ සලකන්න. ගේ ඇතුළට. සුදුයි හිත් වසග කරන සිත් තැති නුබයි අයියේ ඉක්මනට එනවද? මට බයයි. අයියෝ මම එකපාරක් කිව්වනේ මේ ඉතින් මොකට බය වෙන්නද? මේ ඉතින් බය වෙන්න ඉන්නේ එකම එක කියලා මං විතරයි. චුට්ටක් ඉන්නකෝ මම ටගලා දැය කදාගෙන එන්න. අනංගි ට්‍රේකක් හැදුවා. බලන්නකෝ මගේ අතින් හදත් එක රහයිද කියලා. අංගි ට්‍රේක රහයි වැඩිය. ඒක නා රසයි අයියේ. ඒ වුණාට මගු ලුව රෙද්දනවා. එහෙනම් ඉතින් ඕම් ඉඳලා බෑ. යම් පොඩ්ඩක් කාමරේට. කොහෙද බල්ලෝ? වෙලාව කිද බලහන්කෝ. ඔබට දෙයක් කිව්වහම කියපු විලාට කරන්න බැරිද? උඹට තියෙන්නේ ඔය වැඩේ විතරක් වුණාට මට තව වැඩ තියෙනවා. කෝ කෙල්ල? ඇතුළේ ඉන්නවා. කරන දේ පරිස්සමෙන්. කෙල්ලෙක් එක්ක යන්නට යන්නේ අත කාලේ විතරක් එන්න නෙවෙයිනේ. මගේ වැඩේ මං කරගන්න. ඔබ පාඩු විදා. සුන්දර වුණත් ආදරේ ගිනියම කිරැවටීම තමුසි කවුද? ඇයි ඇඳුම් ගලවන්නේ? කොටවගෙන හිටියොත් ලේසි. නැත්තම් උඹලත් එන්නේ මරින්. අනේ මාව බේරගන්න. අනේ අයියේ. අයියකෝ මම අයියත් දෙකම මෙහි ආවේ. ඔබ දැන් මොන අයියලා කතා කරත් කරන්නේ? අයියා කරන්න ඕන දේවල් කළා ඉවරයි. දැන් මගේ වාරේ. ලෑස්තියා. එපා මම අදින්නම් මොඩ මොකද කරන්න එපා. වරම් පඩයම්. කටවහබම් බල්ලෝ. ගහන්න දීපියකට තුන් මොකද්ද බල්ලෝ ඔය කරේ? තෝඩම්ම තිරිසනේ. දැන් බලන්න මම අපේ තාත්තට මොකද්ද කියන්නේ? ලැජ්ජ වෙනවා මම මෙතන. බලේ තාත්තා කරන්නේ මේ වගේ දේවල්ද? බලේ තාත්තට කියන් මේකේ ඉස්සර තහදාන්න කියලා. අනේ මේ ආතල් ගණින් සීමාවක් තියාගෙන විනාශ වෙන්නේ නැතුව. ඔබ කටවහගෙන
මාත් එක මේ දේ කරපන්. නැත්තම් උඹටත් එන්නේ මේක කියපු තැනට යන්න. ඔපයි අකෝ බවපන්. මට කොහොමත් තාත්තට කිව්වට පස්සේ යන්න වෙන්නේ ඔග්ගිය තැනටම තමයි. හරි සර්. බොහොම ස්තුතියි මගේ පැමිණිල්ල වාර්තා කරාට.